තෝ හිඟන්නා වගේ මගේ පස්සෙන් ආවන WhatsApp එකේ රස්සාවක් නෑ කුවේට් රටින් එලවලා තාත්තගේ මලගමට මේ යන්න දුන්නේ නැහැ කියලා ගෙදර හිටපු හවුස් ඩ්‍රයිවර් ගිහිල්ලා හිටපු ගෙදර මේ යන්න දෙන්න බෑ කියලා තානාපතිකාරට වලි දාලා අර ගෙදර මිනිස්සුන්ට පොළු තියලා තෝ ලංකාවට එලෙව්වනේ ඊට පස්සේ දැන් තොට කුවේට් රටට එන්න බෑ හරිද තහනම් කරලා ඒ ගමන් හිඟන්නවා යන්න ඉතින් කිව්වා රස්සාවක් හොයලා දෙන්න මේ කුවේට් රටට කොහොම හරි කමක් නැහැ 110 සැලරි එකට ඕකයි කො කේඩි 110 සැලරි එකට කමක් නැහැ මං එච්චර අසරණ වෙලා ඉන්නේ මේ මට රස්සාවකට දාලා දෙන්න කුවේට් රටේ කියලා එහෙම හිඟන්නවා ඊට පස්සේ මං අර එක්සර රිප්ලයි එකක් කාර්යය දාන හැඳ කසාද බඳින්න මේ මං කැමති ඔයා බඳින්න මේ රස්සාවක් නැති හිඟන්නෝ කසාද වල පිස්සු දවන් තොට වැඩි ලක්ෂ ගණන් හම්බ කරගන්නවනේ මං මාසෙට තෝ වගේ හිඟන්නේ කසාද වල කන්න දෙන්නද මට කියන්නේ ඊට පස්සේ WhatsApp එකේ ඇවිත් හිඟන්නා වගේ හිටියා ආලියා මිස් කිය පාස්පෝර්ට් එක එන්න තාත්තගේ මිනිහේ ෆොටෝ ඉදලා තෝ එව්වනේ ඔක්කොම මල් ළඟ තියෙනවා මං අර මගේ යාළුවෙකුට දැම්මනේ කුවේට් රටේ වීසා දෙනවාද කියලා ඒක අතර කියාපු කුණු හරපේ හොරන් තෝ පයි හපාගෙන මැරෙනවා ඒක අතර මේ 100 මං ඇහුවා කීයක්ද පඩි බලාපොරොත්තු වෙනවාද කියලා ඊට පස්සේ 180ක් කියලා කිව්වා කේඩි 180ක් කරවල මේකට හවුස් ඩ්‍රයිවර් කරන්න මතාම එකක් තියෙනවා මතාම වලටත් ගන්නවා කියලා කියන හදලා මගේ යාළුවෙක් තමයි කිව්වේ වැඩක් නැහැ කියලා මට දෙක මොකද්ද කියලා හොඳ කුණ හපරයක් කිව්වා වැඩක් නැහැ කතා කරලා ඒ මං තොට ඇවිදින් කිව්වද බල්ලා කොච්චර මගෙන් ඇවිල්ලා උදව් කිව්වා මනුස්සයෙක් ඊට පස්සේ කසාද බඳින්න හනානේ බඳින්න මං කැමති මං තාගේ හිඟන්න කසාද මෙච්චර නාගෙන ගන්න පිස්සුද බං මට ඉන්නවනේ ෂෝක් කොල්ලෙක් ඒක කසාද බඳින්න මං තානියම ඉන්නවා ඒක මාව අතාරින්න නෑ බඳින්න බැරි වුණත් ඔය හිටපුදී ඔය කසාද බඳින්න ඕන තරම් ඉන්නේ ගෑනු මිනිස්සු යාළු වෙලා මාත් ඉන්නවා එහෙම බඳින්න බැරි වුණත් ඔය වගේ හිඟන්නට වහා වෙනවා දාලියා නැෂීම් මේ මම වගේ චරිතයක් පිස්සු හැදෙයි හිඟන්න තාත්තගේ මිනිහ විකුණාකට කාපු බල්ලානේ තව තාත්තගේ මිනිහ විකුණාකට කලා ලංකාවට ගිහින් රසාවක් නැති කරගත්තා ඕන්නේ ධර්මයක් දන්නේ නැහැ කිසි දෙයක් නැහැ යනවා බොරුවට මල්ලව දෙයටස ඇවිල්ලා මෙතන රාම ගෑණියෙක් වෙච්ච මල් ළඟට ඇවිල්ලා අරනවා මේ සමාලියා මේ තම රසාවක් නැහැ කණ්ඩායම් විදිහ නරටකට යන්නේ අල්ලා දුන්නේ නැහැ නේ යන්න දැන් ඔබකට පෙන් දෙක ගෙල්ල කොහේ හරි ගඳ හොරට ගිහින් ඇති එතකොට කුවේටට නම් හොරේ යන්න හම්බ වෙන්නේ නැහැ එතකොට ලියකියුඩි දාලා මට පොලිසියට මාට්ටු කරන්න පුළුවන් තෝ මේ ඇවිල්ලා මෙතන ඊට පස්සේ අර මන් දාපු වීඩියෝ එකට මේ දාලා තිනවා කොහමද බඩුවක්ලු මම තොට ගහන්න දෙන්නේ නැහැ කියලා තෝ කසාද බඳින්න බෑ කියලා තෝර දෙයකෝ ෂෝක් කොල්ලෙක් එන්නවනේ මට තොපි හොයලා දුන්නේ මට හිටපියව මං පෙන්නන්න ඉන්ෂාල්ලා දඟලන්න එපා වැඩි පෙන්නන්නම් හොයලා දීපු කොල්ලා තොපි එහෙමනේ මට කරුවේ හිඟන්න අමීර් ખાન ළඟ පාසේ යනවා කමලාවති ළඟ පාසේ යනවා ඊට පස්සේ ආයෙත් මෙහෙන් යන තොරතුරු හොයන්න මගේ මං කියයි තොරතුරු අහුවේ මම තෝ වගේ නරියෙක්ක දෙයක මේ ආලියා නැෂිම් ගඩදළු කරුවේ මේ අවුරුදු 38ක් වෙනකන් තෝ වගේ නරි තෝ නරියෙක් නෙමෙයි එහෙම බැලුවොත් එහෙම ඔන්නේ ආ වගේ ආවෙදින් ඊට පස්සේ පස්සෙන් ඇවිල්ලා මම නේද ඉතින් බොරු නෙමෙයිලු අර දාපු වීඩියෝ එකට කියනවා ඇයි තෝත් එක්ක මේ හැමිනිලානේ මම ඒ සබල්ලා ඔන්නේ තොපේ අම්මලත් එක්ක තෝ වගේ පිරිවි බුදියනවා ඇති තොපේ අම්මලට තනිවාරයෙන් හැමිනෙනවා ඇති ඒක තමයි තොපිට හැම ගේනිම බඩු වගේ පේන්නේ වෙන දෙයක් නෙමෙයි වෙන කිසි දෙයක් නෙවෙයි නැතු ඉතින් මාත් එක්ක මොකද මේ හැමිනිලාද තොපි මන පොන්නේ දෙයක් මට ඉන්නවා සුපිරි කොල්ලෙක් කවදාකවත් වචනයක් කියන්නේ නැහැ ගෑණියෙකුට මම බැන්නත් මූ නෙවෙයි කියන්නේ කටපොක වහගෙන ඌ ඉන්නවා ඇහෙන්නේ නැහැ අර හෙදුවනවා මෙහෙ දුවනවා මම බඩින් දෙසක් කියුණාම ඕන පිරිමි ඒක නෑ ගෑණියෙක් දකින්නකොට මේ බඩු ගහනවා කියත්තේ බඩුව කියලා ඒ දාසේ ඉතින් නැකලා ජූස් ටික ගියාට පස්සේ ඇයි මම එන්න එහෙම අද කෙල් කාබ්‍රිලා වගේ ඉතින් බලන්නේ නෑ කියලා එන්නහම තමයි ජූන්ඩත් අරගෙන එනගිනකොට තමයි යන්න ඕන කෑල්ල බලගෙන ආලියා හොයාගෙන. ඊට පස්සේ ගහන්න විදියක් නෑ බැඩුවේ දෙහි බලාගෙන හිටපන් බැඩුවේ. ගහලා පෙන්නන සුතුරි කොල්ලෙකුට TikTok එකේම තමයි ගහලා දාන්නේ. බලාගෙන හිටපන්. කට අරගෙන අනේ අම්මේ මියා බලන්නකෝ. මියා මාරයි මියා දෙයි කියලා කට අරගෙන ඉන්න පුළුවන් විදිහට වැඩ කරනවා ආලියා නැෂීම්. කෙරුවේ නැත්නම් ආලියා නැෂීම් නෙවෙයි මම. තොපි කරපුවට. මඩ ගගහ. උදේ ඉඳලා හැන්ද වෙනකන්. පන්නේ නේ බං මගේ ලිස්ට් එකේ ආලියා නැෂීම්ගේ පොතේ ගාලු සිංහයා පොන්නයා එච්චර ඔය සිංහ කන්නේ නෑනේ ගාල්ලේ සිංහ ගැන මං හොදලා ඒක සිංහෙන් නටන පේනනේ මේ යක්කු බදාගෙන උමන් දාවටලා ඒ තමයි ඒකේ අනිත් පොන්නයා තෝත් ඒ වගේ තමයි ගාල්ලේ ඉන්න හොඳ කොල්ලෝ මගේ හොඳ සුපිරි යාළුවෝ ඉන්නේ දකුණේ තමයි අන්න සුපිරි කොල්ලෝ අපි රටක් ගිහිල්ලා දිනවා කියලා වැඩක් නෑ ආයි පොරොන්දු වුණා නම් පොරොන්දු ආයි වැඩක් නැහැ කියලා. උෂ්ට කරනවා හොත් වැඩක් නැහැ. ඒව තවන්න යාළු මිත්‍ර කන්න දකුණේ ගතිය. තෝ මොන දකුණේ එකේ? තෝ දකුණ කන්නේ ඉපදිච්ච පොන්නේ යන්නේ තෝ.